හායි යාළුවනේ. අද මම අයිස් කොෆි එකක් හදන්න කියලා යන්නේ. මේ දවස්වල හොඳටම රස්නයිනේ. ඉතින් එළියට ගිහිල්ලා එනකොට ගෙදර එද්දි හරිම තිවහයි. ඉතින් මම නම් කැමති කඩේ තියෙන ගොඩක් පාට දාපු කූල් බීම වර්ග බොනවට වඩා ගෙදරම දෙයක් හදාගෙන බොන්න. මම කොෆි ටිකක් දාගත්තා, බ්ලැක් කොෆි. ඒ ටික දාලා හැඳි 2-3ක් දාලා උණු වතුර ටිකක් දාගන්න. උණු වතුර ගොඩක් දාන්නේ ටිකයි දාගන්නේ. දාලා ටිකක් උකු ගතියට කොෆි ටික හදා ගන්නවා. ඒක හදාගෙන මම පිටිකිරි දාලා තමයි මේක හදාගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් දාලාත් හදන්න පුළුවන්. මට ෆ්‍රෙෂ් මිල්ක් තිබුණේ නැහැ ගෙදර. ඒ නිසා මම මේ වගේ පිටිකිරි හැඳි 3ක් විතර දැම්මා මේස හැඳින්. දාලා ඒකට සීනි ටිකක් දාගත්තා. මම මේකට තව දාගන්නවා ටින්කිරි ටිකක්. මිල්ක් මේඩ් ටිකක් දාගන්නවා, හැඳි 2ක් දාගන්නවා. ඉතින් ඒක නිසා සීනි ටිකක් අඩුවෙන් තමයි දැම්මේ. මොකද ටින්කිරි එකේ සීනි තියනවානේ හොඳට. ඒක වතුරට දාලා පොඩ්ඩක් කලවම් කරලා ගත්තා. ඒකේ හොඳට උක්කු කිරි ගතියක් තියෙනවා. ඒකට මම වතුර ටිකක් ආපහු දාලා ඒකේ තික් ගතිය අඩු කරගන්නවා. අඩු කරලා ඒකත් කිරි එකක් වගේ හදාගන්නවා. මේක ඉතින් අපිට හරිම ලේසියෙන් ටිකක් වියදම අඩුවෙන් හදාගන්න පුළුවන්. අපි අයිස් කොෆි එකක් ගත්තොත් එළියේදී ගොඩක් ගණන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් හදාගන්න පුළුවන් මෙහෙම හදාගත්තම. මේ කිරිපිටි ටිකයි සීනි ටිකයි මම හොඳට මික්ස් කරගන්නවා. නැත්තම් මේක වතුර දැම්මම කැට වෙන්න බලනවානේ. උණු වතුර ටිකක් තමයි දාගන්නේ ඒකට. ඉස්සෙල්ලා ටිකක් දාලා මේක හොඳට ක්‍රීම් එක වගේ එනකන් හොඳට මික්ස් කරගන්නවා. හොඳට මික්ස් කරගෙන ඒකට ආපහු මම උණු වතුර ටිකක් දාලා ආයෙත් මික්ස් කරගන්නවා. දැන් මේක හොඳට මුකු ගතියට තියෙනවා. මේකට මම ඊට පස්සේ දාන්න ඇල් වතුර. මොකද මම මේක වීදුරු බෝතලයකටනේ දාගන්නේ. එතකොට මේක උණුවෙන් තියෙන හින්දා ඒකට ඇල් වතුර දාගත්තා. රස්නෙත් අඩු වෙන්න ඕන නිසා. මේ විදිහට ජය එකක් අරගෙන ඒකට මම දාගන්නවා ටින්කිරි වලින් හදාගත්ත කිරි ටික. ඊට පස්සේ පිටිකිරි වලින් හදාගත්ත කිරි ටිකක් දාගන්නවා. මම මේකට එනසල් 2ක් විතර තල්ලා දාලා තියෙන්නේ. මේක හොඳට උකු ගතියට තියෙනවා කිරි එක. ඊට පස්සේ මම අර හදාගත්ත කොෆි එක ටික ටික මික්ස් කරනවා. එකපාර දාන්න නැහැ. මොකද කොෆි එකේ තිත්ත ගතිය වැඩි වුණොත් එහෙම ඒක බොන්න බැරුව යනවනේ. ඒ නිසා මම කීප වතාවකට ටික ටික දාලා කොෆි රස බදලා තමයි මේක හදාගන්නේ. ආයෙත් මම ටිකක් දාගත්තා. එහෙම දාගෙන බලලා මට කොෆි රස මට ඇති ගන්නට එනකම් මම හදාගන්නවා. සීනි කොෆි ඉතින් ඔයාලා හදනවනම් ඔයාලට ඕන ප්‍රමාණයකට තමන්ගේ කැමැත්ත අනුව දාගන්න පුළුවන්. මොකද මම ගොඩාක් කොෆි දාලා ගොඩාක් බ්‍රවුන් කලර් එකට කැමති නැහැ. හැබැයි කොෆි රස හොඳට එන ප්‍රමාණයට දාගත්තාම ඇති. ඉතින් මේක හදලා කූල් වෙන්න දාගත්තම අපිට හරිය ලේසි. අපි එක වස විස තියෙන දේවල් බොනවට වඩා මෙහෙම ගෙදර හදාගන්න එක ලේසි. මම ඒකට වැනිලා ටිකක් දාගත්තා. එතකොට මේක හරිම සුවඳයි. මේක මේ වෙලාවේ අපි කඩේ හදපු එකකට වඩා ගොඩාක් රසට මේක තියෙනවා. ඉතින් මම මේක වහලා කෝල් වෙන්න දාන්නයි යන්නේ.